හෙලෝ. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ වීකෙන්ඩ් vlog එකේ දෙවෙනි කොටසට. ඉතින් අපි මේ යන්නේ සීක්ලිෆ් බ්‍රිජ් එකේ ඉඳලා වටමෝල්ලා බීච් එකට. ඉතින් අපි කලින් වීඩියෝ එක නැවැත්තුවේ සීක්ලිෆ් බ්‍රිජ් එක ගාවින්නේ. ඉතින් දැන් මේ වටමෝල්ලා බීච් එකට යන ගමන් තමයි එන්නේ. ඇත්තටම අපි මේ හරියටම මේ ඉන්නේ රොයල් නැෂනල් පාර්ක් එකේ. ඉතින් ඔයාට රොයල් නැෂනල් පාර්ක් එකට ඇතුල් වෙන නිසා මේ බීච් එකට යනකොට ටිකට් එකක් ගන්න තියෙනවා පොඩි ගානක. ඉතින් එතනින් ටිකට් කවුන්ට් එකක් පාස් කරලා ඉතින් රොයල් නැෂනල් පාර්ක් එකේ දිගේ චුට්ටක් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ යනකොට ඔයාට ඈතින් පේනවා බීච් එක මාරම ලස්සන විදිහට. ඉතින් අපි ගමු ඉස්සරහට මේ බීච් එකේ view එක කොහොමද? එතන මොනවද විස්තර කියලා. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක මේ part 2. ඉතින් මේ වෙනකොට අපි බීච් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අපිට ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. ඉතින් වාහනේ නතර කරන්න වගේම ඔයාලට බාර්බිකියු පාටි එකක් arrange කරන්න වගේ ලොකු ස්පේස් එකක් තියෙනවා මෙතනට ආපුවාම. ඉතින් මම කියන්නේ බොරුද කියලා ඉතින් ඔයාලටම පේනවනේ. ඉතින් ඇත්තටම ලොකු ස්පේස් එකක් තියෙනවා. එක එක ඇක්ටිවිටීස් කරන්න. ඉතින් ඒක ඔයාලා පාටි එකක් arrange කරනවා නම් මොකක් මාරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ. ඉතින් මම හිතනවා මෙතන හොඳම තැනක් කියලා. මොකද මෙතනට ෆොටෝ ෂූට් වලට එහෙම ලස්සන ලොකේෂන් ටිකක් තිබ්බා. ඉතින් ඔයාලත් සිඩ්නි ආපු කෙනෙක් නම් ඔයා සිඩ්නි එන්න ඉන්න කෙනෙක් නම් ඉතින් මෙතන මග අරින්න එපා කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. අපිට චුට්ටක් වටේ ඇවිදලා බලන්න හිතුණා. මොකද අපිත් මෙතනට ආවේ පළවෙනි වතාව. ඉතින් ඇත්තටම මේ දකින්නකොට තමයි දැක්කේ අපිට මේ හයිකින් වලට මෙතන පාර්ටිස් තියනවා කියලා. ඉතින් ඔයා හයිකින් වලට ආස කෙනෙක් නම් ඉතින් ඔන්න chance එකක් තියෙනවා මේ ගැන චුට්ටක් විස්තර හොයලා බලන්න. ඉතින් බලන්නකෝ මෙතන මාරම ලස්සනයි. ඒ වගේම ඉතින් ගොඩාක් කට්ටිය enjoy කරනවා. අපිටත් ඉතින් ආස හිතුණා උතනින් ජම්ප් කරන්න. හැබැයි ඒගොල්ලෝ එතන ඩිස්ප්ලේ කරලා තියෙනවා ඒක ටිකක් ඩේන්ජර් කියලා. මොකද දෙන්නෙක් විතර එතනින්ද නැති වෙලා තියෙනවා කියලාත් ඒගොල්ලෝ දාලා තිබ්බා. ඉතින් ඒ නිසා මම රෙකමන්ඩ් කරන්න මෙතනට එන්න ওই විදිහට ජම්ප් කරන්න. ඉතින් මේ විදිහට ඔයාලගේ ආරක්ෂාවත් ගැන හිතලා ඉතින් කටයුතු කරන්න කියලා තමයි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ඉන්න. මේකේ තව ලස්සන දේවල් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. Is young, the beat is sweet. Let's dance beneath the city lights. No regrets, no looking back. We're riding our own track. We're chasing stars, we're breaking rules. Our hearts are loud, we're no fools. Every moment we're in control.
unstoppable, untamed. We're the dreamers, we're the ones who dare. Yeah. No limits, no chains. We're breaking through. We're the future, and it's all brand new. Living now, living loud. Don't let the moment slip away somehow. We're here, we're free, we're strong. Living now, move along. Living now, living loud. Don't let the moment slip away somehow. We're here, we're free, we're strong. Living now, move along. Living now, move along. I was lost, but I found my way. Through the dark, I chased the day. All the doubts try to hold me down, but I rose, didn't need no crown. අපි එතන වියෝ පොයින්ට් එකේ ඉඳලා පල්ලෙහාට යන්න තීරණය කරා. ඉතින් එතන ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඔයාලා කලින් දැක්කේ. ඉතින් ඒ වගේම ඉතින් කියන්න ඕනේ යනකොට මම දැක්කා බීච් එකට යන්නත් පොඩි පාත් එකක් තියෙනවා. මට හිතුණා ඉතින් ඒකත් චුට්ටක් try කරලා බැලුවොත් හොඳයි කියලා. ඉතින් මේ මම බීච් එක පැත්තට යන ගමන් තමයි මේ ඉන්නේ. ඒ වගේම ඉතින් කියන්න ඕනේ මට මේ ටිකේ යනකොට නම් ඇත්තටම ලංකාව මතක් වුණා. මොකද ලංකාව පරිසරය වගේ චුට්ටක් නිකන් ඒ වගේ ෆීලින් එකක් දැනුණා මට. ඒ වගේම ඉතින් කියන්න ඕනේ ඉතින් මෙහි කට්ටිය මෙහි පරිසරයට මාර විදිහට ආදරේ. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩි ප්ලාස්ටික් කෑල්ලක්වත් පුංචිම පොලිතින් කෑල්ලක්වත් ඒගොල්ලෝ මෙතන දාලා ගිහින් නැහැ. ඒ පාත් එකේ චුට්ටක් කැලේ වගේ තිබ්බා. ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මාරම විදිහට මේගොල්ලෝ ඒ දේවල් මේන්ටේන් කරනවා. ඉතින් හරිම ආසයි අපිටත් දකිනකොට ඒ පාර දෙපැත්තට කිසිම විදිහක බාහිර දෙයක් ඒගොල්ලෝ දාලා ගිහින් තිබ්බේ නැහැ. ඉතින් හරිම සතුටුයි. ඉතින් මම හිතනවා පරිසරය රකින්න ඉතින් ඒ වගේ මනස් තියෙන මිනිස්සු ජීවත් වෙන එකත් ඉතින් ඇත්තටම රටට වාසනාවක්. ඉතින් ඒ වගේම තමයි පිටරටක ඉඳන් එන අපිට ඒ දේවල් ඒ විදිහට මේන්ටේන් කරගෙන යන්නත් අපේ වගකීමක් තියෙනවා. ඉතින් ඒ දේවල් ඉතින් ඇත්තටම අවශ්‍යම දේවල් කියලා මම හිතනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඔන්න බලන්නකෝ මේ පාත් එකේ තියෙන ලස්සන එතනට කොහොමද බීච් එක පේන්නේ කියන එකත් ඉතින් මේ වීඩියෝ එකේ බලාගෙන ඉන්නකෝ. Soul and mind, night. It's now or never. Come on, let's light up the sky. Now we're together. Come on, let's light up the sky. Just you and I.
atención. Soy mi fuerza, mi razón. No necesito aprobación. Mi sonrisa es mi revolución. Cada paso vibra con pasión. Mi futuro en mis manos. Libre y feliz, vivo para mí. El mundo brilla cuando creo en mí. Amo mi vida, puedo decidir. La esperanza nunca va. මෙතෙන්ට ඇවිල්ලා ඉතින් වෙනදා මගේම අපිට පුළුවන් වුණා ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගන්න. ඉතින් ඒ ටික තමයි ඔයාලා ඒ කලින් දැක්කේ. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඉතින් ලස්සනයි කියන එකේ වැරද්දක් නැහැ කියලා ඉතින් ඔයාලටම තේරෙනවා ඇති. මොකද මෙතන ටිකක් විශේෂයි. ඒකට හේතුව තමයි බීච් එකත් ගඟත් ඒ වගේම ඔය තියෙන චූටි දියැලත් එක්ක මෙතන ඉතින් එන්ජොයි කරන්න තියෙන පරාසය වැඩි. ඒ වගේම ඉතින් ලොකු ඒරියා එකක් තියෙනවා මේ ටිකේ. ඉතින් ඔයාට ටෙන්ට් එකක් තමන්ගේ ටෙන්ට් එකක් උනත් ගෙනල්ලා ගන්න හරිම නිදහසේ ඉන්න පුළුවන්. අර සාමාන්‍ය එක ළඟ වගේ ඉතින් ටෙන්ට් ගහගෙන එහෙම ඩිස්ටර්බ් වෙන විදිහට ඉන්න ඕනේ නැහැ. ඒ වගේම ඉතින් මෙතන ලොකු ගස් තියෙන්නේ පිටිපස්සෙන් දිගටම ගස් පෙළියක් තියෙනවා බීච් එකට යන කම්ම. ඉතින් ඔයාට අවු ඉන්න ඔය අකමැති කෙනෙක් නම් ඉතින් ඔයාට ඒ අතර උනත් ගස් අතර උනත් ඉඩ තියෙනවා සෑහෙන වෙලාවල් වලදී ටෙන්ට් එකක් ගහගෙන ඉතින් ඉන්න තරම්. ඒ වගේම ඉතින් කියන්න ඕනේ ගොඩක් කටි ඒ වගේ තැන්වලත් ඉතින් ටෙන්ට් ගහගෙන ඉතින් හිටියා. මමත් හිටියා ඇත්තටම මේ වගේ ගස් වලින් ටිකක් හෙවන තියෙන තැනක. ඉතින් ඒ නිසා ඇත්තටම හරිම පහසුවෙන් ඉතින් ඉන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මෙහි අය ගොඩාක් ඉතින් බීච් එකට ඇවිල්ලා ඉතින් ගොඩාක් වෙලා ඉන්නවා. බාබකියු දානවා, එතකොට සෙල්ලම් කරනවා, ස්විමින් කරනවා. ඉතින් ඒගොල්ලෝ උදේ ආවොත් ඉතින් හවාස් වෙලා යන්න තමයි ඉතින් මුළු දවසම වගේ බීච් එකේ ඉතින් හරි ඒගොල්ලෝ මාර විදිහට යාළගේ ටයිම් එක එන්ජොයි කරනවා. ඉතින් මමත් ඒක ඇත්තටම ගොඩාක් දැක්කේ ওই බීච් එකට ආවට පස්සේ. මොකද ඒගොල්ලෝ දැන් කලින් දැක්ක වීඩියෝ ක්ලිප් එකෙත් ඉතින් පෝල ගහනවා එක සෙල්ලන විදිහට එන්ජොයි කරනවා. ඉතින් ඒගොල්ලෝගේ දවසම ඉතින් එදා දවසම බීච් එකේ. ඉතින් ওই විදිහට ඉතින් බීච් එකේ ගත වුණු වෙලාවල් ටික ඉතින් ඉක්මනට ගෙවිලා ගියා. අපිත් හවස් වෙනකන් ඉඳලා ඉතින් උදේට කාලා හිටියෙත් නැහැ අපි ඒ වෙනකොට. අපි ප්ලෑන් කරා එතකොට ඉක්මනට එනන් ගිහින් මොන හරි කමු කියලා. ඉතින් ඒ නිසා අපිට හිතුණා අපේ කැමල් ටවුන් පැත්තට යමු. එතන තියෙනවා ලස්සන ඒ වගේම හොඳ රෙස්ටොරන්ට් එකක්. අපි එතනට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. ඉතින් කලින් කිව්වා වගේම අපි ඉතින් ආවේ මෙන්න මෙතනට. මේ අපිලා මාදම් අල්මන්දි කැම්පල් ටවුන් බ්‍රාන්ච් එක. ඉතින් මේක ගොඩක් පැතිවල තියෙනවා සිඩ්නි වල. ඒ කියන්නේ ලකෙම්බා, වින්ටර්ෆීල්, සරේ හිල්ස් ඔය වගේ හැමතැනම වගේ තියෙනවා. ඉතින් ඔයාට ළඟම බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඉතින් අනිවාර්යෙන් try කරන්න ඕන කෑමක් තමයි මේක ඇවිල්ලා ඇරබියන් රෙස්ටොරන්ට් එකක්. ඉතින් ශ්‍රී ලංකන් කට්ටිය හැටියට අපිට ගොඩාක් හොඳ ෆ්ලේවර් එකක් තියෙනවා මේකේ. ඒ වගේම ලොකු පෝෂන් එකක් තියෙනවා. ඉතින් 3-4 දෙනෙක්ට එකක් කන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු පෝෂන් එකක් තියෙනවා දෙන ගානේ හැටියට යාලා. ඒක ඇත්තටම මේ හරිම සාධාරණයි ඒ දෙන පෝෂන් එක. ඉතින් අපි නම් සෑහෙන හැපි මේ ප්ලේස් එක ගැන. ඉතින් ඒ නිසා ඉතින් අපි නිතරම වගේ මෙතනට එනවා. ඉතින් ඔයාලත් සිඩ්නි ආපු කෙනෙක් නම් ඉතින් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ රෙස්ටොරන්ට් එකෙන් try කරලා බලන්න. මේක highly recommend කරන්න පුළුවන් අපිට. ඉතින් බලන්නකො මෙතන ගොඩාක් එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ඉතින් ඔයාට ඒගොල්ලෝගේ ස්ටාෆ් එකත් මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයාට විස්තර දැනගෙන ඉතින් ඔයාට හොඳම මීල් එකක් අරගෙන ඉතින් try කරලා බලන්න පුළුවන්.
මෙයා කොහෙද ආවේ මණ්ඩියක් කඩනවද කියන වගේ මණ්ඩි එක්ස්පීරියන්ස් එක කොහමද? ඔය කලින් කාලා තියෙනවනේ. ඔව්. කොහමද එක්ස්පීරියන්ස් එක ගන්න? මොකද හිතෙන්නේ? රස කෑමක්. හැමෝටම අහන්න එන්න කියනවාද? ඔයා රෙකමන්ඩ් කරනවාද අනිතාට? අනිවාර්යයෙන්. highly recommend. ඉතින් අපේ අද වීඩියෝ එකේ අවසානයේ තමයි අපි මේ දැන් ඇවිත් ඉන්නේ. ඉතින් මම හිතන ඔයාලා මේ වීඩියෝ එකත් හොඳටම එන්ජොයි කරන්න ඇති කියලා වගේම part 1 එකත් බැලුව නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් part 1 එකත් බලන්න. ඉතින් මම හිතනවා අපි යාළුවොත් එක්ක ගත කරන හැම මතකයක්ම හරිම ලස්සන සුන්දර මතක ගොඩක් අපිට අරගෙන එනවා. ඉතින් ඉස්සරහට තවත් ක්‍රිස්මස් සීසන් එකේදී ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැනට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.